කෝප්‍රල් ගාමිණී කුලරත්න. ගාමිණී කුලරත්නගේ හීනය වුණේ යුද හමුදාවට බැඳෙන්න. ත්‍රස්තවාදී යුද්ධයක් තිබුණත් ඔහු පසුබට වෙන්නේ නෑ. නිහඬ නිර්වීත චරිතයක් පැවරුණු රාජකාරීන් අකුරටම කළා. ගාමිණී හිටපු අලිමංකඩ කඳවුරේ සෙබළුන් 600ක් විතර හිටියා. කඳවුරට හෙලිකොප්ටරයක්වත් බස්සන්න ත්‍රස්තවාදීන් ඉඩ දුන්නේ නෑ. ඈත ඉඳලා වෙඩි තිබ්බා, මෝටාර් ගැහුවා. කඳවුර තුල බොහෝ සොල්දාදුවන් තුවාල ලබා සිටියා. සියලුම සැපයුම් මාර්ග අවහිර කර තිබුණා. දිනය 1991 ජූලි මාසේ 10. එක පාරටම කැලෑව අස්සෙන් අමුතු විදිහට හදපු ඩෝසරයක් ආවා. කැම්ප් එකේ තිබුණ බංකරෙත් අරගෙන කැලෑව අස්සටම ගියා. ඉන් පසුව සියල්ල නිහඬයි. දවස් 3කට පස්සේ රාත්‍රී ජාමේ මුලතිව් කැලෑවෙන් එළියට අර ඩෝසරය ආයිත් ආවා. නිකන් නෙමේ, වෙඩි මෝටාර් නොවදින විදිහට මොඩිෆයි කරලා පුපුරන ද්‍රව්‍ය පුරවගෙන ඩෝසරේ ටිකෙන් ටික කඳවුර ළඟට ලං වෙනවා. මොන වෙඩිල්ලටවත් මෝටාරයටවත් බෑ ඒක නවත්තන්න. තව ටිකකින් අලි මංකඩ කඳවුර අලු වෙලා යනවා. හැබැයි ඊට කලින් කෙනෙක් ක්‍රියාත්මක වුණා. අපේ ගාමිණී. එයා බෝම්බ දෙකක් අතැතිව කාටවත් කියන්නේ නැතුව ඩෝසරය ඉස්සරහට දිව්වා. ගාමිණී එපා! එපා ගාමිණී! සහෝදර සෙබළු කෑගැසුවා. නමුත් ගාමිණීගේ හිතේ තිබුණේ ඩෝසරය නවත්තන එක විතරයි. ඩෝසරේ පුංචි වාකවුලු අතරින් ඇතුළට අත් බෝම්බ එල්ල කරා. මහා සද්දයක් එක්ක ඩෝසරය පිපුරුණා. කඳවුරට යාර කීපයක් මෙහැයින් ඩෝසරය නැවතුණා. ඒකම කොහෙන්දෝ ඉඳන් ආව වෙඩි උණ්ඩ කීපයක් ගාමිණීගේ සිරුර පසාරු කරගෙන ගියා. ශක්තිමත් වුණ යුද හමුදාව උපරිම වෙඩි බලය යොදවලා ත්‍රස්තවාදීන්ගෙන් කඳවුර බේරාගත්තා. පහුවෙනිදා ගාමිණීගේ නිසල සිරුර විනාශ වුණ ඩෝසරය ළඟ තිබිලා සොයාගත්තා. කෝප්‍රල් ගාමිණී කුලරත්න ජාතික වීරයෙක් වුණා. පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම්ලත් පළමු සොල්දාදුවා ගාමිණී වුණා. මෙය රට වෙනුවෙන් දිවිපිදූ කෙනෙකුට දිය හැකි උපරිම ගෞරවයයි. මියගිය ගාමිණී ජීවත් වුණ ගාමිණීට වඩා ජන සමාජයේ ඇගයුමට, ආදරයට, ගෞරවයට පත් වුණා. ගාමිණී හසලක වීරයා වුණා. අදටත් හසලක ගමේ පිළිරුවක් වෙලා හැම දෙනාටම ආරක්ෂාව සපයනවා.